අපි මේ සූදානම් වන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ අනුග්‍රහයෙන් ඔබ වෙත රැගෙන එන ගුණරුව සුවඳ ඔබ වෙත සමීප කරන්නට. අද අපේ රටේ තවත් විශිෂ්ට පුරවැසියෙක් ඔබ හමුවට ගෙන එන්නට අපි සූදානම්. ඒ තමයි ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහයන්. ආචාර්ය රෝහණ වීරසිංහයන්ට උත්තමාචාර පුද කරන ගුණරුව සුවඳයි මේ ආරම්භෙන්නේ. රෝහණ වීරසිංහ යන නම කියූ සැනින්ම ඔබ ඉතා හොඳින් හඳුනන ඒ අපූර්වතම සෞන්දර්යවේදියා අද දවසේ ගුණරුව සුවඳ තුළින් ඔබ හමුවනවා. කුඩා කල සිට දැක් වූ සංගීත ප්‍රතිභාවන් තාරුණ්‍යයේ සිටම ප්‍රකට කරමින් අද වන විට සිරිලක සංගීත අඹරේ මහා තාරකාවක්සේ සුදිලෙන සුමියුරු වූත් එකිනෙකට වෙනස් වූත් තනු හා සංගීත නිර්මාණ රැසක් ගීත සාහිත්‍යයට දායාද කළ රෝහණ චිත්‍රකුමාර වීරසිංහයන් අද දවසේ ගුණරුව සුවඳ උත්තමාචාරය ලබනවා. අද ගුණරුව සුවඳ උත්තමාචාරය පිරිනැමෙන්නේ අපේ රටේ තවත් ගෞරවනීය පුරවැසියෙක් වෙනුවෙන්. ඔහු තමයි ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහ. මා දැන් සිටින්නේ රෝහණ වීරසිංහ මහතා සමීපේ. අපි අද දවසේ ගුණරුව සුවඳ වැඩසටහනට ඔබතුමන්ව ආයුබෝවන් කියලා පිළිගන්නවා. අපි ගුණරුව සුවඳ වැඩසටහනට ඔබ ආයුබෝවන් කියලා පිළිගන්න ගමන්ම මුලින්ම අහන්න කැමතියි මේ දවස්වල ඔබ මොන වගේ කාර්යයකද නිරතයි? මේ දවස්වල මම ප්‍රධාන වශයෙන්ම යෙදෙන්නේ අන්තර් විශ්වවිද්‍යාලීය සිසුවියන් අතරේ පැවතින තරගයක් තියෙනවා. ඒක මේ රියැලිටි ෂෝ එකක් හැටියට තමයි යන්නේ. කවිතා කියලා. ඊළඟට ටිකක් බාරදූර කාර්යයකට තවත් තියෙන සෝමරත්න දිසානායකයන්ගේ නවතම චිත්‍රපටිය සිරිපැරකුම් චිත්‍රපටයේ ගීත 6ක් අඩංගු වෙනවා. එහි සංගීත නිර්මාණයත් ඒකත් මූලික ගීත නිර්මාණය කිරීම මේ දවස්වල මාතින් සිදු වෙනවා. ඊටමත්ම කාර්යබහුල මොහොතක තමයි ඔහු මේ කාලය ඔබ වෙනුවෙන් වෙන් කරලා තිබෙන්නේ. ඉතින් මේ වටිනා කාලය අපි වෙනුවෙන් වෙන් කිරීම ගැන එතුමාන්ට ස්තුතිවන්ත වෙමින් අපි ගුණරුව සුවඳ වැඩසටහනේ හැමදාමත්ම යන පිළිවෙලටම ඔහු සමගත් ඒ සාකච්ඡාව කරන්න සූදානම්. අපි මුලින්ම ඔබේ ළමා කාලයට පිවිසෙන්න කැමතියි. ඔබේ අතීතය ගැන දැනගන්න කැමතියි. ළමා කාලය කිව්වම බොහොම සුන්දර අතීතයකට මගේ හිත ඇදී යනවා. ඉතින් මම නුවරඑළිය උපන්න මගේ ගම නුවරඑළිය බ්ලැක්පූල් කියන බොහොම ඒ පිටිසරකට නුවරඑළිය කියන්නේ මේ සාමාන්‍ය අපිට දැකෙන්න ලැබෙන පිටිසර නෙවෙයි. ඒක අමුතුම මේ ගැමි පරිසරයක් තියෙන්නේ. ඔය සුදු ජාතිකයන් විසින් හොයාගත්ත ඉතින් ඒ නුවරඑළියේ තියෙන බොහෝ ඝන වනාන්තර ඇලදොලවල් ඒ වගේම මේ මහා තනපිටි ඊළඟට මේ ෆාම්ස් තියෙනවා. කියන්නේ ගොවිපළවල් එන්නේ ඒ වගේ පරිසරයක් තියෙන්නේ. ඉතින් ඒ පිටිසර හිටියට මට ශිෂ්‍යත්වයක් ලැබිලා පහේ ශිෂ්‍යත්වයෙන් සමත් වෙන මම ඉන්නේ වැලිමඩට. ඉතින් මම වැලිමඩ මධ්‍යමහා විද්‍යාලයට ආවන් පස්සේ තමයි මගේ සංගීත අධ්‍යාපනය මුලින්ම ආරම්භ කරන්නේ. KVS පෙරේරා කියන ගුරුතුමා යටතේ. ඉතින් ඒ ළමා කාලේදී මම ඒ විද්‍යාලයේත් බොහොම කැපී පෙනෙන චරිතයක් බවට පත් වුණා. මේ සංගීත විෂය නිසා ගායනයෙන් වාදනයෙන් මා දක්වපු දස්කම් තුළ. ඒ වගේම මම ඒ පාසල් කාලේදී ක්‍රීඩාවටත් ඇතුළු විශේෂයෙන් පාපන්දු ක්‍රීඩාව තමයි මා ඇලුම් කරපු ක්‍රීඩාව. විද්‍යාලීය කණ්ඩායමටත් මම පාපන්දු ක්‍රීඩා කළා වැඩිමන මධ්‍යම විද්‍යාලයේ. දැන් ඔය පාසල් කාලේ ගෙවුනේ මොන අවධියේද අපිට මතක් කරන්න පුළුවන් දේ කාල පරාසය? මම උපන්නේ 1949 නේ. එතකොට මම ශිෂ්‍යත්වයෙන් පාස් වෙලා 59 දී වගේ තමයි යන්නේ වැඩිමඩ මධ්‍ය මහා විද්‍යාලයට. 59 සිට 66 දක්වා මම වැඩිමඩ මධ්‍ය මහා විද්‍යාලයේ හිටියා. ඊන් පස්සේ මම උසස් පෙළ හදාරන්නට ආවා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට. ඒතර මගේ සහෝදරෙක් කොළඹ පන්නිපිටියේ මේ පදිංචි හිටියේ. ඉතින් මම ඒ සහෝදරයාගේ මාර්ගයෙන් කොළඹට ඇවිල්ලා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට යනවා. ධර්මපාල විද්‍යාලයේදීත් මම පාපන්දු ක්‍රීඩාවට සහ ශිෂ්‍ය බඩ බලකායට බැඳිලා ඒ කටයුතු වල නියැලුණා. ධර්මපාල විද්‍යාලයේ පාපන්දු කණ්ඩායමට මේ ක්‍රීඩා කිරීමේ වරම මට ලැබුණා.
පාසල් කාලේ නිමා වෙන්නේ ධර්මපාල විද්‍යාලයේ. පාසල් කාලේ නිමාවත් එක්ක ඊට පස්සේ ඔබ කොහොමද මේ ක්ෂේත්‍රයට එන්න කලින් මේ අධ්‍යාපන කටයුතු වල නියැලෙන්නේ කොහොමද? කොයි ඉසව්වටද යන්නේ? දැන් ඔබ පාපන්දු ක්‍රීඩකයෙක්, සංගීත ශිල්පියෙක්. ඔබ කොහොමද ඒක තෝරගන්නේ? එතනින් පස්සේ තමයි මගේ ජීවිතේ ලොකු සම්දිස්ථානයකට එළඹෙන්නේ. මම ඉතින් කොහොම හරි මට ඒ පාසල් දිවිය නිමුණත් සමගම කිත්සිරි අලුත්ගේ කියලා නුවරඑළියේ හිටපු ගාමිණී විද්‍යාලයේ හිටපු ගුරුතුමෙක් මට මුණ ගැහෙනවා. එතුමා තමයි මාව මගේ සංගීතය පිළිබඳ මගේ දක්ෂකම් දැකලා මේ සංගීත විද්‍යාලයට යන්න මාව යොමු කළේ. ගැසට් පත්‍රය ගෙනල්ලා දීලා මෙන්න මේකට දාන්න ඔයාට මේ තව දුරටත් ඉගෙන ගන්න පුළුවන් කියලා. එතන තමයි මගේ සංගීත ජීවිතේ නියම සම්දිස්ථානය. ඔබ අපි හඳුනාගන්නේ අද දවසේ ප්‍රවීණතම සංගීතවේදියෙක් අපේ රටේ සිටින. ඒ වගේම ඔබ දක්ෂ ගායන ශිල්පියෙක්. ඔබේ ගීත අතුරින් මා පෞද්ගලිකව ඉතාමත් අගය කරන ගීතයක් තිබෙනවා අමුතු කුඩේ හෙළන මල්ලරුසාවේ වගේ. මේ වගේ ගීත ඔබ ගායනා කරපු ගීත ප්‍රමාණය සුළු වුණත් ඒවා ඉතාමත් ජනප්‍රියයි රසිකයන් අතරට. ඇයි ඔබ ගායන ශිල්පියෙක් විදිහට ඉදිරියට නොයන්නේ කියන එක අපිට මම ওই ප්‍රශ්නෙට දහස් වාරයක් උත්තර දීලා තියෙනවා. ඇත්තටම මම ගායකයෙක් හැටියට තමයි මේ ශාස්ත්‍රයට පිවිසෙන්නට බලාපොරොත්තු තිබුණේ. නමුත් මගේ ගායන කුසලතාව පිළිබඳ මමම සෑහීමටපත් වුණේ නැහැ. මම වාක්ම වැඩිපුර ගීත නිර්මාණය කළ තියෙන සුනිල් එදිරිසිංහට, ඊළඟට දිවයිනේ සිටින සියලුම ශිල්පීන්ට වගේ. නමුත් දැන් පණ්ඩිත අමරදේවයන්ට පවා ඒ ගීතේ නිර්මාණය කරන් පස්සේ ඔවුන් ඒක ගායනා කරන ඒ ආකාරය දැක්කහම මට තේරෙනවා මම කොතනද ඉන්නේ කියන එක. ඉතින් ඒක ස්වයං විනිශ්චයක් කරගත්ත තරමට තමාගේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. අපි කැමති මේ සාකච්ඡාවේ තව වෙන පැත්තකට යන්න. ඔබතුමා මේ දිනවල ඉතාමත් කාර්ය බහුලයි. අලුත් වගකීම් රැසක් දරනවා. කොහොමද ඒ ජීවිතේ විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ උපදේශකයෙක් විදිහට කටයුතු කරනවා? මොනවාද මේ පැත්තේ ඔබතුමා මේ දිනවල කරන්නේ? මේ දිනවල විශේෂයෙන් ජනාධිපතිතුමා සම්බන්ධ දැන් මුගක් වෙලාවට මා සතු මේ රාජකාරිය වෙන්නේ එතුමාට කිසියම් මේ ජාතික වශයෙන් අපේ ශාස්ත්‍රයේ කෙරෙහි ශාස්ත්‍රයේ උන්නතිය උදෙසා කිසියම් ඵලදායී යමක් එතුමා ලබා කියන්නේ රජයේ ලබා ඉෂ්ට කරවා ගැනීම. ඉතින් ඒකට නිරන්තරවම ඒ යෝජනාවලිය අපි සාකච්ඡා එතුමා සමග සාකච්ඡාකට අවස්ථාව ලබා ගැනීමත් ටිකක් අපහසු. මොකද මුළු රටක් පාලනය කරන නායකයා නිසා. නමුත් හමු සෑම විටකම අපි ඒ පිළිබඳව සාකච්ඡා කරන. ඉතින් ඒ වයින් ලබාගත් ප්‍රතිඵල බොහොමයක් මේ වන විට අපි භුක්ති විඳිමින් සිටිනවා. විශේෂයෙන් සිනමාව සහ ටෙලි නාට්‍යයේ නියැලෙන අයට ප්‍රයෝජනට ගන්න පුළුවන් මේ රන් මිහිතැන්න වගේ සිනමා ගම්මාන සකස් වෙමින් පවතිනවා. ඉතින් ඒ වගේම කලාකරුවන්ට භුක්ති විඳින්නට පුළුවන් මේ කියන්නේ කලාකරුවන්ට නිවාස යෝජනා ක්‍රමයක් ළඟදීම ඒ පිළිබඳව දැන් ඉඩම් අත්පත් කර ගැනීම සහ ඉදිරියට කටයුතු කෙරීගෙන යනවා. ඊට පස්සේ වාහන සඳහා කිසියම් ප්‍රමාණයක ණයක් ලබා දෙන්නට එතුමා කටයුතු කළා තියෙනවා. සෑම මේ අයවැය වාර්තාවක් එළඹෙන යුගයට එතුමා අපිව ගෙන්නලා වෙලා මොනවද කෙරෙන්න ඕනේ කියලා මේ අහනවා. ඉතින් එවැනි බොහෝ දේ අපි මේ ඉඳගෙන ඉදිරියට බලාපොරොත්තු සහගතව කටයුතු කරනවා. මට අහන්න හිතුණා ඔබ දැන් විශාල ප්‍රමාණයක් ගීත නිර්මාණය කරලා තිබෙන නිසා ඔබට මතකයේ තිබෙනවද ඔබ ගීත කොපමණ ප්‍රමාණයක් සංගීතවත් කරලා ඇතිද කියලා මේ වන විට? ඒකට එක එල්ලෙම නිසි පිළිතුරක් දෙන්න අමාරුයි. මම නිර්මාණය කරපු කිසිම ගීතයක් ඒ සංඛ්‍යාලේඛන දත්ත එකතු කරගෙන නැහැ. නමුත් 2009 දී මම
ඒ පිළිබඳව පුංචි ගවේෂණයක් කළා මේ ගුවන් විදුලියෙන්ුයි මම නිර්මාණය කරපු ශිල්පීන්ගෙන්ට මම ඇරයුම් කළා මං ඔබ වෙනුවෙන් කර දෙන නිර්මාණ කරුණා කරලා මට දන්වන්න කියලා ඊළඟට ගුවන් විදුලියෙන් ඊළඟට ශබ්දාගාරවල තියෙනවනේ පොත්පත්වල දත්ත ඒ වයින් එහෙම හොයාගෙන ගිහිල්ලා 3500කට ආසන්න 3000කට එහා ගාණක් ලැබුණා. නමුත් ඒක සම්පූර්ණ නැහැ කියන එක ඒවකටත් වැටහිච්ච කරුණක් මං හිතන්නේ ඉන් පස්සේ දැන් මම ඒක 2009න් පස්සේ සෑම ගීතයක්ම මේ පොතක සටහන් කරන්නට පුරුදුනා එකෙන් පස්සේ දැන් මං හිතන්නේ 4000කට විතර කිට්ටුව ඇති. ඔබ මේ ගීත 4000ක් විතර නිර්මාණය කළා තියෙනවා කියලා කිව්වා. ඔබ ඉන් වඩාත්ම කැමති ගීත නම් කරන්න මම හිතන්නේ බොහොම අමාරු ප්‍රශ්නයක්. නමුත් එකක් දෙකක් හරි ඔබේ හිතේ තියෙන නම් කොනක හැංගිලා මම මේකට පෞද්ගලිකව විශේෂ කැමැත්තක් දක්වනවා කියලා අපි කැමති ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ප්‍රකාශ කරනවා. මම බොහොම ඇලුම් කරන මේ විශාරද නන්දාමාලිනීගේ අහසසේ ඔබ අනන්තයි කියන ගීතයට සුනිල් එදිරිසිංහගේ සදාකාලික නොවූ ලෝකය කියන ගීතයට දීපිකා ප්‍රදර්ශනගේ කවි ඔබ කියන ගීතයට එඩ්වඩ් ජයකොඩිගේ මාරම්බරේ කියන ගීතයට මන්න එහෙම ගීත කීපයක් මට දක්වන්න තනි වෙන්නට මගේ ලොවේ කියන ගීතේ වික්ටර් රත්නායකයන්ගේ මහාචාර්ය සනත් නන්දසිරිගේ මේ ප්‍රථම වසන්තය කියන ගීතය අන්න ඒ වගේ මට කීපයක් මට ඔබ දන්නවා ඉතාමත් අමාරු ප්‍රශ්නයක් ඔබ ඊට වඩා බොහොමයක් ඔබ ප්‍රිය කරනවා ඇති. ඒ වගේම මම කැමතියි දැනගන්න දැන් ඔබ අතීතයේදී ඔබ කුඩා කාලේදී ඔබ ගායනයට දක්ෂතාවයක් දක්වා කිව්වා. සංගීතය පැත්තෙන් ඉගෙන ගන්න ඕනේ කියලා පැත්තට යොමු වුණා කියලා කිව්වා. එදා හිතුවද අද අපේ රටේ මේ ගෞරවනීය පුරවැසියෙක් බවට පත්වන තත්ත්වයට ඔබ යයි කියලා? අනේ නෑ. එහෙම හිතුනේම නෑ. කවදාවත් හිතුනේත් නෑ. අනිත් එක මේ එහෙම එල්ලයක් බලාගෙන ගිය ගමනක් නෙවෙයි කියලා මට හිතෙනවා. මේක දෛවෝපගතව සිදු වෙච්ච ඒ කියන්නේ මට ලැබිච්ච හැකියාවත් එහෙමයි ලැබුණු ජන ප්‍රසාදයත් එහෙමයි මේක ක්‍රමානුකූලව ගාගෙන ආපු දෙයක්. ඉතින් එහෙම ක්‍රමානුකූලව ගොඩ නැගිච්ච දෙයක් නිසි අහවල් මම මේ ටාගට් එකට යනවා කියන එහෙම එකක් මම ජීවිතේට කවදාවත් හිතලා නැහැ. ලැබෙන අවස්ථාවෙන් උපරිම දායකත්වයේ දීලා මම ඒකට දායක වෙනවා පුදුම කැපවීමකින් එයින් ලැබෙන ප්‍රතිඵල සහ ඇගැයීම තුළින් මම සතුට වෙනවා. ඉතින් ඕක තමයි ඒ ආපු ගමනේ ස්වභාවය. එහෙම ආපු ගමනේ අපි තවත් පෙදෙසකට තවත් පැත්තකට යමු වෙන සූදානම්. මේ තමයි ඔබේ පෞද්ගලික ජීවිතය. එහෙම ආපු ගමනේ ඔබේ පෞද්ගලික ජීවිතය ඔබට හමු ඔබේ බිරිඳ දරුදැරියන් පිළිබඳවත් අපි කැමති විස්තර දැන කියා ගන්න. මගේ බිරිඳ බියට්‍රිස් මට මුණ ගැහෙන්නේ 1971 දී මා රජයේ සංගීත විද්‍යාලයේ ශිල්ප හදාරද්දී එතනින් ආරම්භුණු අපේ ඇසුර 1977 දී අපි විවාහ වුණා. අපේ පුතුන් දෙදෙනෙක් සිටිනවා. ලොකු පුතා කලින්දු දැනට ඔස්ට්‍රේලියාවේ පදිංචි වෙලා ඉන්නේ. ඔහු විවාහකයි. චිරාත් තවම ශිල්ප හදාරනවා. ඔහුත් අප සමග මේ දිනවල සිටිනවා. ඔහුත් ඔස්ට්‍රේලියාවේ ඉගෙනගෙන ආවේ. අපේ රටේ තරුණ පරම්පරාව ගැන විශේෂයෙන්ම සංගීතයට පැමිණෙන්න ඉන්න සංගීතය හදාරන්න ඉන්න තරුණ පරම්පරාව වගේම මේ දැනට යොමු වෙලා ඉන්න තරුණ පරම්පරාවට ඔබ වැනි ප්‍රවීණයෙක්ගෙන් දැන කියා ගන්න බොහෝ දේවල් ඇති. අදහස් උදහස් ඔවුන් පිළිබඳව දක්වන අපි කැමති මේ මොහොතේ ඔවුන්ට පිළිබඳව යමක් කියනවනම්. මට කියන්න තියෙන ප්‍රධානමතම දේ තමයි මා මේ ජීවිතේ ගොඩනගාගත්ත හැටි. ඒ කියන්නේ මම මේ ජීවිතේ ගොඩනගාගත්තේ
ප්‍රවීණයින්ගේ ඇසුර සහ ප්‍රවීණයින් විසින් කරන ලද නිර්මාණ හැදෑරීමෙන් සහ ඔවුන් සමග ඒ කටයුතු කර ඔවුන්ගේ නිර්මාණකරණය කොහොමද කෙරෙන්නේ කියලා විමර්ශනාත්මකව හැදෑරීමෙන් ඊළඟට කාලය පිළිබඳ හොඳ අවබෝධයක් අවශ්‍යයි. කියන්නේ අපි දැන් අපිට තියෙනවනේ ග්‍රැමෆෝන් යුගය, ඊටත් එහා නෘත්‍ය යුගය, ඊට පස්සේ ගුවන්විදුලි යුගය, ඊට පස්සේ මේ CD කැසට් යුගය, දැන් මේ තාක්ෂණය සහ මේ අන්තර්ජාලය ඔස්සේ මේ අද පුදුම විදිහට මේ ව්‍යාප්ත වෙලා තියෙන්නේ මේ අපේ ශාස්ත්‍රේ. අන්න ඒ යුග පිළිබඳව වෙනස් වීම පිළිබඳව හොඳ අවබෝධයක් ඇතිව කටයුතු කරනවා නම් ඒ වගේම මේ පොළොවේ පය ගහලා ඉන්න හැම නිර්මාණයක් තුළම මේ පොළොවේ පය ගහලා ඉන්න ඕනේ. තමන්ගේ හෘද සාක්ෂියට එකඟ වෙන්න ඕනේ. මම හොරකමක් කරන්නේ නැහැ. මම අනුන්ගේ නිර්මාණයක් හොරකම් කරන්නේ නැහැ. මම මේ නිර්මාණය මගේ ස්වයං නිර්මාණයක්. ඊළඟට එක රැයින් ජනප්‍රිය වෙන්න එහෙම නැත්නම් පුළුවන් තරම් මහා මුදලක් උපයා ගන්නට අනික රසිකයෙන් එම නැත්තම් එවැනි දේකින් සූරා ගන්න අන්න එහෙම පුරුදු නොවීම. මුදල කියන එක පැත්තක තියලා ඒක මුදල ලැබේ. මුදල ලැබෙනවනේ ඕනම දෙයකට. ඒක පැත්තක තියලා ඒ තමන්ගේ කරන කෘතියට අවංක වෙන්නේ කියලා මම හැමෝගෙම ඉල්ලනවා. මම හිතන්නේ ටියුෂන් ගිහිල්ලවත් විශ්වවිද්‍යාලයක් ගිහිල්ලවත් ඉගෙන ගන්න බැරි තරම් මහා අවවාදයක් දැනුමක් මේ මිනිත්තු දෙක තුලින් ඔබ පෝෂණය ලබන්නේ නැති. ඒ වගේම ඒ පිළිතුර තුළ වන්දුටුවා ඔබ තාක්ෂණය පිළිබඳව ඒ වගේම මේ කාලය පිළිබඳව කතා බහ කරන නිසා මට අහන්න හිතුණා මේ පරිගණක සංගීතය ගැන ඔබ මොන වගේ අදහසක්ද දරන්නේ? මම බොහොම ප්‍රිය කරනවා. ඒ කියන්නේ දැන් මම කටයුතු කරනවා. ඒ කියන්නේ මම පරිගණක මම වැඩි ඒ පිළිබඳව තාක්ෂණ දැනුමක් මට නැහැ. ඒ නිසා මම තරුණ සංගීතවේදීන් තරුණ තාක්ෂණ ශිල්පීන් එකතු කරගෙන මම මේ නිර්මාණ කරනවා. දැන් විශේෂයෙන් පරිගණකයේ අපිට අත්‍යවශ්‍ය මෙවලමක් බවට පත් වෙලා තියෙන කුසපබා චිත්‍රපටයේ සංගීත නිර්මාණය කරද්දී අපි බොහෝ දුරට පරිගණක සංගීතයේ සහ සජීවී සංගීතයේ මුසු කරමින් නිර්මාණාත්මක සංගීතයක් මේව කරා. ඊළඟට මේ දැන් තරුණ පරපුර බලාපොරොත්තු වෙන දැන් මගේ නිර්මාණ බලාපොරොත්තු වෙනවා නම් ඔවුන්ගේ අපේක්ෂාවන් වලටත් ගුණාත්මකව මේ යමක් කරන්නට මම පරිගණකයේ ප්‍රයෝජනට ගන්නවා. ඒත් එක්ක මට අහන්න හිතුණා ඔබේ සිනමා සංගීතය පිළිබඳව චිත්‍රපට කොපමණ ප්‍රමාණයකට සංගීතවත් කරලා තිබෙනවද? එයින් ඔබ වඩාත් කැමති චිත්‍රපටයක් තිබෙනවද? අර මුලින් ආපු වගේ ප්‍රශ්නයක් අමාරුවේ දාන්න වගේ ප්‍රශ්නයක් කියලා මට කියයි. නමුත් ඒ වගේම පිළිතුරක් වුණත් කමක් නැහැ. කීපයක් වුණත් කමක් නැහැ නම් කරන්න පුළුවන්. චිත්‍රපට මම හිතන්නේ 55කට විතර කිට්ටුව මම කරලා තියෙනවා. වැඩිපුරම මම චිත්‍රපට කළා තියෙන්නේ HD ප්‍රේමරත්නයන්ගේ. මම කැමති මගේ චිත්‍රපට අතුරෙන් මෑතකදී මේ තිරගත වුණු කුසපබා චිත්‍රපටියට ඊළඟට කියන්නේ ඊට කලින් මම HD ප්‍රේමරත්නයන්ගේ සහරාවේ සිහිනය ඊළඟට ආදර හසුන වගේ චිත්‍රපට වසන්ත ඔබේසේකරයන්ගේ චිත්‍රපට කීපයක්ම මම සංගීත නිර්මාණ කරා. සලිලු වරම් කියන චිත්‍රපටි මම ඒ අතරින් ඇලුම් කරනවා. එහෙම චිත්‍රපට කීපයක් තියෙනවා. එතුමා සංගීත වෙනුවෙන් චිත්‍රපට සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ සංගීත වෙනුවෙන් සහ විවිධ නිර්මාණ කුසලතා වෙනුවෙන් ලබාගත් කුසලතා සම්මාන ප්‍රමාණය අති විශාලයි. අපි දකිනවා මේ නිවසට පැමිණියාම ඒ විශාල සම්මාන ප්‍රමාණයක් ඔහු ලබාගෙන තිබෙනවා. ඒ අතරින් ඔබට විශේෂිත යමක් සඳහන් කරන්න පුළුවන්ද? මට නිශ්චිතව කියන්න බෑ අහවල් සම්මානයේ මට සුවිශේෂතාවයක් තියෙනවා කියලා. සමහර විට මේ අපිට ලැබෙන සම්මානය සමහරලාට ප්‍රේක්ෂකයෝ එකකට එක්ක එකඟ නොවන අවස්ථාවල් තියෙනවා. ඉතින් මම හිතන්නේ මට එවැනි තත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මම ඒ සෑම සම්මානයකටම මම ඉතාමත්ම ඇලුම් කරනවා. ඒක ඕනම කලාකාරයෙකුට ලොකු ධෛර්යයක් උත්තේජනයක් ලැබෙන අවස්ථාවක්. ඒ වගේම මම කැමතියි ඔබෙන් දැනගන්න ඔබේ ජීවිතේ මේ කාලය තුල අපසු හැරී බලද්දී ඔබේ ජීවිතය පිළිබඳව ඔබට හිතෙන්නේ මොන වගේ හැඟීමක්ද? මට හුඟක් සතුට වෙන්න පුළුවන් ආපසු හැරී බලද්දී මේ වසර 40කට ආසන්න කාලයක් තුළ සංගීත ජීවිතේ මා පසු කර ආපු ගමන විශේෂයෙන් මට හිතෙනවා මම මේ පුංචි රට ඇතුලේ
කරලා තියෙන දේ හොඳටම ඇති කියලා. රෝහණ වීරසිංහයන් ශ්‍රී ලාංකීය සංගීතය තුළ ඔහුගේම ලකුණක් අනන්‍යතාවක් සනිටුහන් කළ ප්‍රවීණ කලාකරුවෙක්. ඔහු මේ වන විට තව තවත් නිර්මාණවල නව පර්යේෂණවල යෙදමින් ලාංකීය සංගීත වංශයට නව මානයක් එකතු කරමින් සිටිනවා. ඔහු මෙතෙක් අපේ සංගීතයට කර ඇති සේවයමෙන් තව තවත් සුවිසල් මෙහෙවරක් ඉටු කරන්නට අපි ඔහුට සුභාශිංසන එකතු කරනවා. ආචාර්ය රෝහණ වීරසිංහ මහතාගේ නිවසේ සිට අපි මේ සූදානම් වන්නේ අද දවසට ගුණරුව සුවඳ තුළින් ඔබෙන් සමුගෙන යන්නට. නමුත් අපි ලබන සතියේත් බදාදා සවස 6ට ජාතික ලොතරැයි මණ්ඩලයේ අනුග්‍රහයෙන් ඔබ හමු වෙන්නට සූදානම්. අපි ඔබට මතක් කරන්නම් ඔබට පුළුවන් ගුණරුව සුවඳ වැඩසටහන පිළිබඳව ඔබට දැනෙන හැඟීම, ඒ වගේම මේ වැඩසටහන සම්බන්ධ කළ ගත යුතු පුජ්‍යලයක් පිළිබඳව ඔබට යම් අදහසක් ඇතොත් ඒ පිළිබඳවත් මේ තිරේ දැක්වෙන ලිපිණයට අපට ලියා එවන්න, ඒ වගේම අපිට කතා කරන්න. එහෙමනම් අපි ලබන සතියේත් බදාදා සවස 6ට ඔබ හමු වෙනතුරු ඔබට සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. ආදර මధు ඇස්සේ ගිය දෙදෙනා අද යන